Hello guys, මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ 3 minute time frame එකේ කොහොමද trade එකක් දාගන්නේ කියලා. මම ඔයාලට වීඩියෝ එකක් දාලා ඇති, YouTube එකට වීඩියෝ එකක් දාලා ඇති. TikTok එකකින් යන්න මේ bio එකේ link එක ඇති, ඒකෙන් ගිහලා බලන්න. දැන් අපි බලමු මේකේ කොහොමද analyze කරන්න කියලා. දැන් මේකේ අපිට එහෙම බලනකොට දැන් අපි Fibonacci දැන් අද මම ඔයාලට කියන්නේ Fibonacci ඇඩ් කරලා කොහොමද මේක ට්‍රේඩ් එක දාගන්න කියලා. Fibonacci tool එකක් ඇඩ් කරලා මෙන්න මේම උඩම එකේ ඉඳලා, ඒ කියන්නේ දැන් මෙතන තියෙනවනේ. ඒ කියන්නේ මෙතන උඩින් ඉඳන් මෙතන පල්ලෙහාට ඇවිල්ලා මේක ආයෙ පාරක් උඩට ගිහින් මෙන්න මෙතන තියෙනවනේ. ඔන්න එතන ඉඳන් දැන් මම ඇඩ් කරගන්නවා Fibonacci. මෙන්න මේ විදිහට පල්ලෙහාට ඇඩ් කරනවා යටම තැනට. මේ තියෙන වික් එක මෙතන වික් එකට ගානට ඇඩ් කරගන්නවා. මම ගානට ඇඩ් කරගන්න මේක තව දුරස් කරගමු අපිට හොඳට පේන්න ඕන හින්දා. අපි බලමු දැන් මොකද්ද වෙන්නේ කියලා. මේක උඩට ගිහිල්ලා මෙන්න මෙතන වැදිලා ආයෙම යටට ඇවිල්ලා තියෙනවා. මාකට් එක පල්ලෙහාට එනවා. අපි බලමු මෙන්න මේ ඔයාලා මේ තියෙන්නේ golden pocket එක. මෙතනට ඇවිල්ලා තමයි වෙන දෙයක් වෙන්නේ. මෙතනට ඇවිල්ලා බ්‍රේක් වෙනවද උඩට යනවද කියලා අපිට බලලා උතනදී තමයි අපි එන්ට්‍රි එකක් දාන්නේ. අපි බලන් ඉමු මේක දැන් කැල් එක හැදෙනකම්. කනෙක්ෂන් එක ගියා. කොතම ආවේ හරි කනෙක්ෂන් එක ආවායි. දැන් අන්න මේ විදිහට තමයි අපි Fibonacci ඇඩ් කරගත්තේ. දැන් ඔන්න අපිට මෙන්න මෙතන බලන්න, මෙතන නැවතිලා පොඩ්ඩක් තියෙනනේ මාකට් එක. ඒකට හේතුව තමයි මේ බලන්න මම මෙතනින් horizon line එකක් ගැහුවා. මම මේක නිකන් ගහලා පෙන්නන්නම් ඔයාලට. මෙන්න මෙතනින් අල්ලලා මාකට් එක අල්ලලා ගැහුවා. අපිට බලන්නකො දැන් කීයක මේ විදිහට මේ වැදිලා තියෙනද කියලා. මෙතන එකක් තියෙනවා, මෙතන ළඟටම ඇවිල්ලා තියෙනවා. මෙතන එකයි, මෙතන එකයි, මෙතන එකයි, මේ මෙතන එකයි, මෙතන එකයි, මේ විදිහට ඒක සපෝට් කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මාකට් එක ගොඩක් වෙලාවට යන්නේ, ඒ කියන්නේ කලින් මාකට් එක ගියපු විදිහටම තමයි. ඒ කියන්නේ මේ විදිහට ඒ තැන් වලින්ම හරියටම නැමිලා. ඒ කියන්නේ මෙහෙම ඇවිල්ලා දැන් මාකට් එක දැන් ගොඩාක් උන්න අපි දැන් දාන්නේ විනාඩි 3න්නේ 3 මිනිට් එකනේ. දැන් ඔන්න 3 මිනිට් එක මෙන්න මේ විදිහට ඇවිල්ලා මෙහෙම වැදිලා මෙහෙම යනවනේ. ඕක ආයෙම අපිට පැය දෙක තුනකින් විතරක් බැලුවොත් ආයෙ මෙතනින් ඇවිල්ලා වැදිලා මෙන්න මෙහෙම ගිහිල්ලා තියෙන්න පුළුවන් chance එක වැඩි. මොකද මේ ලයින් එකක් හැම තිස්සෙම මේ ට්‍රේඩ් එක මෙහෙම ඉස්සරහට යන්න, ඒ කියන්නේ මේ කල්ල හැදි යන්න මාකට් එකේ අනිවාර්යෙන් මේ ලයින් එකේ ටච් වෙවීම තමයි යන්නේ. අපි මේ විදිහට මෙන්න මේ වගේ තැන් වලින් නැමි ඒ කියන්නේ වැදිලා යනවා. එහෙමම තමයි වෙන්නේ. දැන් ඔන්න ලොකු කැඩල් තුනක් හැදිලා තියෙනවා. දැන් මෙන්න මෙතන පල්ලෙහාටම ආවනේ. මම ඔන්න ඔතනදී මම දා ගන්නවා ලෝන් එකක්. ලෝන් එකක් දා ගන්නවා මෙන්න මෙතනට ටාගට් එක තියලා. ලොස්ට් එක මෙන්න මේ හරින් තියා ගන්නවා. ලොස්ට් එක මම ඒ හරින් තියාගත්තේ. මොකද මේ Fibonacci ඇඩ් කරපු හින්දා තමයි මම ওই විදිහට කිසි දෙයක් බලන්නේ නැතුව ඔහම එකපාර තිබ්බේ. පල්ලෙහාට ආවා. කොළ පාට එකේ තිබ්බා. මගේ ලොස්ට් උනත් මට ප්‍රශ්නයක් නැහැ. මොකද තියෙන බලන්නකො 100ට 0.08 මගේ ලොස්ට් එක තියෙන්නේ. හරිනම් මගේ ප්‍රොෆිට් එක තියෙන්න ඕන මෙන්න මෙන්න මේ මට්ටමේ. හරියට මෙන්න මෙතනින්. මම ඒක මෙතනින් තියාගෙන තියෙන්නේ මාකට් එක කලින් ගිහිල්ලා තියෙන හින්දා. ඒ හරියට Fibonacci ඇඩ් කරගත්ත විදිහ දැක්කනේ. මම Fibonacci එක ඇඩ් කරගත්තේ මෙතන උඩම තැන ඉඳගෙන පල්ලෙහාම තැනට. දැන් බලමු මේ මාකට් එක යනකම් මම ඔයාලට තව ඒ වගේ තැන් පෙන්නන්න. දැන් අපි මෙන්න මේ හරිය ගමු බලන්න.
මෙන්න මේ ටික ගමුකෝ බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අපි ෆිබොනාචි ගන්න. එතන උඩම ටූල් එකේ ඉඳන් පල්ලෙහාම ටූල් එක ඒ කියන්නේ උඩම තියෙන කැරල් එකේ ඉඳගෙන පල්ලෙහාම තියෙන කැරල් එකට දානවා. මෙන්න මෙතනදී මාකට් එක පොඩ්ඩක් ඔන්න ඒ කියන්නේ මේ 3 මිනිත් ඉඳ පොඩියට මේ පේන්නේ කියන්නේ කැරල් ලොකුවට ගන්න ඕන. බලන්න මෙන්න මේ ගෝල්ඩන් පොකට් එකක් වැදිලා අප් වෙලා ගිහිල්ලා තියෙනවා. ඔයාලට දැනුද? ඒක ඩවුන් ට්‍රෙන්ඩ් එකකදී දාන විදියයි අප් ට්‍රෙන්ඩ් එකකදී දාන විදියයි සැරින් සැරේ වෙනස් වෙනවා. දැන් අපි ඔක අප් ට්‍රෙන්ඩ් එකකට යනකොට ඒ කියන්නකෝ දාන්නේ. දැන් මම මෙතන නම් ගත්තේ මෙතන උඩින් ඉඳන් පල්ලෙහාට. හරිද? දැන් මට මේක මෙතන දාන්න තිබ්බ මෙන්න මේ විදිහට මට දාන්න පුළුවන්. දැනට මම මේක අයින් කරගන්න. මට ඕක අප් ට්‍රෙන්ඩ් එකකනේ යන්නේ. මෙන්න මේ විදිහට දැම්මත් ඕක හරි. හරිද? එතකොට අපි බලාගෙන ඉන්න ඕන මෙන්න මාකට් එක මෙන්න මෙතනට ඇවිල්ලා වදිනක. මාකට් එක මෙහෙට ඇවිල්ලා යනකම් අපි බලාගෙන ඉන්න ඕන. දැන් බලමු මේක දාලා තියෙන විදිය. ඒ කියන්නේ මම ට්‍රේඩ් එකක් දාන විදිය තමයි මම ඔයාලට කියලා දෙන්නේ මේ. දැන් ඔන්න අපි කහ පාට ලයින් එක ඇවිල්ලා වැදිලා තියෙනවා. ඇත්තටම කිව්වම මම කියලා දෙන එකේ මොකක් හරි මම දන්නවා මට වැඩිය දන්න කට්ටිය ඉන්නවා. ඇත්තටම කිව්වම මම මේ පැත්තෙන් මේ කියන්නේ ට්‍රේඩින් ගැන දන්නේ මම පොඩි දෙයක්. මේක ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ලංකාවේ ඇති මට වැඩිය මේක ගැන ගොඩාක්ම දැනුම තියෙන කට්ටිය අනිවාර්යෙන් ඉන්නවා. මේ ඒ කට්ටියන් මගේ වීඩියෝ එකක් දැක්කොත් මං කරන වැරද්දක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මට ඒ වැරද්ද කියලා දෙන්න. මොකද මම මේක ලංකාවේ කට්ටියයි පිටරට කට්ටියයි දෙගොල්ලොම ට්‍රේඩ් කරන විදිය බලාගෙන තමයි මම මේ ට්‍රේඩ් එකක් දාන්නේ. ඇත්තටම කිව්වොත් ගොඩක් වෙලාවටම හරියනවා මගේ ට්‍රේඩ්. වර්ධින අවස්ථා තියෙනව නැතුවම නෙවෙයි. වර්ධින අවස්ථා තියෙනවා. ඒත් දාන ගොඩක් ට්‍රේඩ් වලින් මම ට්‍රේඩ් 10ක් දැම්මොත් අඩුම 7ක් 8ක්වත් මම ප්‍රොෆිට් එකක් ගන්නවා. දැන් බලමු. දැන් මම මේ ට්‍රේඩ් එක දාලා මම ඇත්තටම කිව්වොත් මේකේ මම ඔයාලට මෙහෙම කරලා පෙන්නකොට මම ට්‍රේඩ් එකක් දැන් ඕපන් කරලා නැහැ. ඇත්තටම කිව්වොත් මම ට්‍රේඩ් එකක් ඕපන් කරලා නැහැ. දැන් මම මේක ඔයාලට කියලා දෙන්න ඕනේ හින්දා විතරක් පොඩි ට්‍රේඩ් එකක් කොහොම මේ ඕපන් කරේ. ඒ කියන්නේ මේ දැම්මේ නැහැ මම මෙතන පොඩ්ඩක් මේ පොසිෂන් එක පොඩ්ඩක් ඇඩ් කරලා පෙන්නුවා විතරයි. බලමු. මේ ෆිබොනාචි ඇඩ් කරාට පස්සේ මෙන්න මේ තියෙන්නේ මේ ලයින් එක. මම මෙන්න මේ ලයින් එක දැකලා තියෙන මෙන්න මේ ලයින් එක මෙන්න මේ විදියට කට්ටිය ගහ ගන්නවා. ඒ කට්ටිය මේකට කියන CTB ලයින් කියලා. ඒක දන්නේ හේතුව මම දැකලා නැහැ. මම වීඩියෝ වල දැක්කේ මොකක්ද CTB කියලා තව මොකක් ලයින් හරි මොකක් හරි වචනයක් තියෙනවා. ඒක ගැනත් මම මේ දවස්වල හොය ඉන්නේ. බලමු දැන් අපේ මාකට් එකට මොකක් වෙයිද කියලා. අපි 1:2 අනුපාතය නම් දාන්නේ. හරිද? සාමාන්‍ය ට්‍රේඩ් එකකින් ඒ ප්‍රමාණය ඇති. කොච්චර උඩට ගියත් අපි 1:2 අනුපාතය දානවා නම් ඇති. 1:2 අනුපාතය දානවා නම් බලන්න මෙතන 100ට 0.08. හරිද? එතකොට 1:2 වෙන්න නම් 0.16ක් වෙන්න ඕන. දැන් බලන්න මම මෙතන 0.16 ගත්ත නම් බලන්න 1:2 අනුපාතයට බලද්දි මම ඒක ප්‍රොෆිට් කරලා නේද? මම ඒක ප්‍රොෆිට් කරලා මම කරන්නේ ඒකට මෙන්න මේ විදිහට ටාගට් එක අපි අන්න කනෙක්ෂන් එක ගියා. හරිද? මම කරන්නේ මෙන්න මේ වගේ දාලා ඉවර වෙලා ට්‍රේඩ් එක දාලා ඉවර වෙලා හරියටම මෙන්න දැන් මේකේ උඩට තියෙන ප්‍රමාණය තියෙනවනේ. දැන් මෙතන තියෙන්නේ 26. මේක එක්ක දෙකකට හෝ තුනකට මම වෙන් කරගන්නවා. දෙකට හෝ තුනකට මම වෙන් කරගෙන ඉවර වෙලා ටේක් ප්‍රොෆිට් එකක් ගන්නවා. දැන් මෙන්න මේ හරියදී වගේ මේ කහපාට ලයින් එක තියෙනවනේ. මේක උඩට ගියානේ. මම මෙන්න මේ හරියදී ටේක් ප්‍රොෆිට් එකක් අනිවාර්යයෙන්ම ගන්නවා. ටේක් ප්‍රොෆිට් මේ ප්‍රොෆිට් එක බුක් කරගන්නවා. මොකද මේක මෙතනට ඇවිල්ලා පල්ලෙහාට යන්නත් පුළුවන් නේ. එතකොට උඩට ගියපු ටික අපරාධනේ නැත්තම් ප්‍රොෆිට් එක බුක් කරගත්තේ නැත්තම්. ඒ හින්දා තමයි මම මේ ප්‍රොෆිට් එක බුක් කරගන්නේ. දැන් එතකොට ප්‍රොෆිට් එකක් බුක් කරගත්තට පස්සේ මෙතන මෙහෙම උඩට ඇවිල්ලා මේ කොච්චර මෙන්න මේ වල ආය පාඩ ඒ කියන්නේ ආයම මේ ටික මෙහෙම උඩට ගිහිල්ලා
දැන් මෙතන ප්‍රොෆිට් එක මේ බුක් කරගන්නවා. ඊට පස්සේ ආයෙ පාර මාකට් එක මේ පල්ලෙහාට නැගිමුකෝ. මෙන්න මේ අපි ට්‍රේඩ් එක එන්ට්‍රි එක ගත්ත තැනට එනකම්ම සතයක්වත් ලොස්ට් වෙන්නේ නැහැ. සතයක්වත් ලොස්ට් වෙන්නේ නැතුව මාකට් එක එතන පල්ලෙහාටම එනවා. දැන් අපි බලමු අපි ට්‍රේඩ් එක හරියාවිද කියලා. පොඩි එකක් දැන් මේ පොඩි ට්‍රේඩ් එක. එකට 2 අනුපාතය මේ ගන්න තරමට හොඳයි. දැන් බලන්නකො මෙතන 8 16ට මම ගත්තා නම් මේ ට්‍රේඩ් එක දැනටමත් මගේ ප්‍රොෆිට් වෙලා මම මෙතනට ගත්තා. මම මේක දැම්ම නම් මම මෙතන අනිවාර්යෙන් එකට 2 අනුපාතයට මෙතන ඒ කියන්නේ මේ ප්‍රොෆිට් එක බුක් කරගන්නවා. ඒ කියන්නේ ඩොලර් 10ක් ආව නම් මම ඩොලර් 5ක් හරි ඊට වැඩි ප්‍රමාණයක් හරි බුක් කරගන්න. අපිට 100ට ප්‍රමාණයක් බුක් කරගන්න පුළුවන්. අපි 100ක් බුක් කරගත්තොත් ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. දැන් බලමු මේක මාකට් එක උඩට යන ගමන් තියෙන්නේ. අපි බලමු මේ දැන් තියෙන මාකට් එකට පොඩ්ඩක් මේක ඇඩ් කරලා ෆිබොනාචි ඇඩ් කරලා බලමු කොහොමද අපි මාකට් එකට මේ මාකට් එකේ තත්ත්වය කියලා. හරි මෙන්න මේ විදිහටයි යටටම තියෙන පොයින්ට් එකට අපි තිබ්බට පස්සේ බලන්නකො මේ මාකට් එකට දැන් අපි යටටම තිබ්බට පස්සේ ෆිබොනාචි බලන්න මේ හැම මේ තියෙන මේ ලයින් තියෙන නිල් පාටින් කපලා ඒ තැන් වලට හරියටම වික් එක හැම සෙට් වෙලා කැඩල් දෙහාට මෙහාට හැරිලා තියෙනවනේ. බලන්න මෙතනට ඇවිල්ලා මෙන්න මේ කහ පාට ලයින් එකේ වැදිලා උඩට ගිහිලා ආයෙම පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. පල්ලෙහාට ඇවිල්ලා ආයෙම ඒක බ්‍රේක් කරගෙන තමයි උඩට ගිහිල්ලා තියෙන්නේ. ආයෙම උඩට ගිහිල්ලා තියෙන්නේ ඒකත් බ්‍රේක් කරගෙන. දැන් අපි බලමු මේ වගේ තව එකක් තියෙන දීලා ඔය වගේ සපෝට් කරන. එතනටම අපි මෙන්න මේ විදියට දැම්මොත් බලන්න පුළුවන් අපිට මෙන්න මේ කහ පාට ලයින් එකට ඇවිල්ලා ඉවර වෙලා බලන්න පල්ලෙහාටම ගිහිල්ලා තියෙනවනේ. පල්ලෙහාටම ගිහිල්ලා තියෙනවා. දැන් අපි ඒක ගත්තේ දැන් මෙතනට එන මාකට් එක ගැන අපි දන්නේ නැහැ. මෙන්න මෙහාට හැරිලා තියෙන්නේ. හරිද? හැරිලා තියෙන්නේ. මෙන්න මෙතන යටින්ද උඩ කොනට උඩ මේ කියන්නේ මේ හරියට අපි මාකට් එක දැම්මට පස්සේ මාකට් එක මෙන්න මෙතනට ආවා. අපි පල්ලෙහාට දානවා. එතකොට මේක මෙච්චරක් යාවි කියලා. නැත්තම් නිල් පාට තැනට දානවා. එහෙම දැම්මට පස්සේ බලමු දැන් මම වලට මෙන්න විදිහට මම මෙන්න ට්‍රේඩ් එක ඕපන් කරන්නේ මෙන්න මෙතනින්. පල්ලෙහාට ගිහිල්ලානේ මෙතනින් කැරල් ටික. ට්‍රේඩ් එක ඕපන් කරලා මම ලොස්ට් එක තියෙනවා මෙන්න මේ හරිය. සාමාන්‍යයෙන් මම ලොස්ට් එක තියන්න කලින් මෙන්න මේ වගේ ලයින් එකක් ගහ ගන්නවා. කලින් මාකට් එක හැරිච්ච තැනක් බලලා ළඟම තැනක් බලලා ගහගෙන මෙන්න මේ වගේ මට්ටමකින් තියා ගන්නවා. තියාගෙන දැන් මට තියෙන මෙච්චරම මේ තියන්නේ මම මෙන්න මේ වගේ නිල් පාට ලයින් එකකට මම මගේ ට්‍රේඩ් එක තියා ගන්නවා. එතකොට බලන්නකො පල්ලෙහාට ඇවිල්ලා ලස්සනට ෆිබොනාචි ටූල් එක ලස්සනට වැඩ කරලා තියෙන මෙතන පල්ලෙහාට ඇවිල්ලා ඉවර වෙලා තමයි ආයෙ පාරක් උඩට ගිහිල්ලා තියෙන්නේ. දැන් ඒකම අපි අනිත් පැත්තට බලුවා. දැන් අපි ඒකම අනිත් පැත්තට බලමු. මෙතන මේ උඩ ඉඳගෙන දැන් මෙතන පල්ලෙහාට ගත්තයි කියමුකෝ. මෙතන පල්ලෙහාට ගත්තට පස්සේ බලන්න මෙන්න මේ කහ පාට ලයින් එක තියෙනව නේද? මට මෙන්න මෙතනින් ගාන්ට කහ පාට ලයින් එක මෙන්න මෙතනින් මෙහෙම කරලා ඇඩ් කරගෙන මම ඊට පස්සේ බලනවා ළඟම තැන ඒ කියන්නේ පොඩි පිස්සුවක් නඩලා තියෙන තැන මෙන්න මේ විදිහට තමයි මට හම්බ වෙන්නේ මාකට් එකේ. දැන් ඔන්න ඔය විදිහට මම මෙන්න මේ හරියෙන් තියා ගන්නවා ස්ටොප් ලොස් එක. මම ප්‍රොෆිට් එක තියාගන්නේ මෙන්න මෙතනින් ටේක් ප්‍රොෆිට් එක. එතනින් තියාගත්තට පස්සේ බලන්නකො. එතකොට එහෙනම් මෙතන මේ කහ පාට ලයින් එකේ වැදිලා අප් වෙලානේ උඩට. මගේ ගානට මට ඕන කරන ප්‍රමාණය ප්‍රොෆිට් එක මම අරගෙන හරි දැන් ඔන්න අපි දැන් දාපු ට්‍රේඩ් එක බලන්නකො. ඒ ට්‍රේඩ් එකේ ඔන්න දැන් මම මෙන්න මෙතන කහ පාට මේ එක මම ස්ටොප් ලොස් එක තියාගන්නේ මෙන්න මෙහෙම. දැන් මෙතනින්නේ මම තියාගත්තේ මෙන්න මේ හරියෙන් තමයි හයි නම් මම ගන්න ඕන. හරිද? මෙන්න මේ හරිය මාකට් එක විසුණුවන්න තියෙනවනේ. මේ ආයෙ මෙන්න මෙහෙට යනකොටත් තියෙනවනේ. ෆිබොනාචි කියන්නේ මේ හොරයිසන් ලයින් එකක්ම අපි ගහගෙන බලමුකෝ.
හොරයිසන් ලයින් එකක් ගහගත්තොත් මෙන්න මේ වගේ තැනකින් අපි ගහ ගන්න ඕන. අපි බලන්න ඕනේ ඒකට කොච්චර මාකට් එක සපෝට් කරලා තියෙද කියලා. 1යි 2යි ආයි මෙන්න මෙතන 3ක් තියෙනවා. ආයි මෙන්න මෙතන එකක් තියෙනවා. ඒක මම ඔයාලට පැහැදිලිව පෙන්නන්න. මෙන්න 4යි ඉන්නේ එතකොට. ආයෙම තව තියෙද මෙන්න මේ 5යි. අන්න ඒ ලයින් එක අපිට ගානට සපෝට් කරලා තියෙනවා. එතකොට මං ලොස්ට් එක තියාගන්න ඕනේ ඒ හරියෙන්. ඒ හරියෙන් මං තියාගෙන නැත්තේ ගොඩාක්ම ළඟ හින්දා. ඒ වුණාට මම ටිකක් පල්ලෙහින් තියාගත්ත මෙන්න මේතනින් බලලා. දැන් ඒක අපි අයින් කරගමු දැනට ඒ ලයින් එක. හරි දැන් අපි බලනකොට අපේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙලා. බලන්නකෝ මෙන්න මේ නිල් පාට. මෙතන කහ පාටකින් ඉඳන් පටන්ගෙන මෙන්න මේ නිල් පාට තැනට ගිහිල්ලා. දැන් බලන්නකෝ අපි මේක තව පොඩ්ඩක් උස්සලා බලමු. අපි මෙන්න මේ ට්‍රේඩ් එක මෙන්න මෙහෙම තව වැඩි කරනවා නම් දැන් මෙතන අපේ ප්‍රොෆිට් එක බුක් කරගන්න ඕන. අපි බුක් කරගන්නේ නැත්නම් අපි දැන් මොකක් වෙයිද දන්නේ නැහැ නේ. අපේ සල්ලි ටික අපරාධිනේ කැපිලා ගියොත්. මෙන්න මේ විදියට මාකට් එක මෙන්න මේ හරියට ස්ටොප් ලොස් එක තියාගන්න ඕනේ මෙතන මෙතනින් වගේ. දැන් මාකට් එක මෙච්චර දැන් උඩට ගිහිල්ලානේ මේ ලයිව් මාකට් එකනේ. මෙන්න මෙතනින් අරගෙන ස්ටොප් ලොස් එක තියාගන්න පල්ලෙහායි. හරිද? පල්ලෙහින් තියාගෙන මෙන්න මේක අපි තියාගන්නවා මෙන්න මේ හරියේ. මේක පල්ලෙහා මෙන්න මේ හතින් තියාගන්න ඕන. දැන් ඔයාලා හිතන්න ඔයාලගේ ට්‍රේඩ් එක දැන් ඔන්න අපි ස්ටොප් ලොස් එක තියලානේ තියෙන්නේ. ස්ටොප් ලොස් එක තියලා තියෙන්නේ මෙන්න මෙතන. ඔය ස්ටොප් ලොස් එක ඇවිල්ලා ඔයාලගේ වැදුනා. ඒ කියන්නේ මේ හරියේ තිබ්බ ස්ටොප් ලොස් එක මේ හරිය තිබ්බ ස්ටොප් ලොස් එක දැන් තියෙන්නේ මේ හරිය. එතකොට මෙතනට ඇවිල්ලා ට්‍රේඩ් එක ක්ලෝස් වුණත් ලොස් වෙලා ක්ලෝස් වුණත් මෙන්න මේ ලයින් එකේම තිබ්බ. ඒ කියන්නේ මෙතනින්දී තමයි අපි ට්‍රේඩ් එක ඕපන් කරේ. මෙන්න මේ ලයින් එකේම තිබ්බ ඔක්කොම ටික අපේ ප්‍රොෆිට් වෙලා තියෙන්නේ. ඒ ලයින් එකේ තිබ්බ ඔක්කොම ටික ප්‍රොෆිට් වෙලා. ඒ ටික කැපෙන්නේත් නැහැ. දැන් බලමු අපි දැන් මෙන්න මෙතන මාකට් එක බලලා ඉවර වෙලා මං කරපු වැඩේ මෙතනින් මෙන්න මේ විදියට බොක්ස් එකක් ගහගත්තා. සපෝට් එකක් විදියට. දැන් මං ට්‍රේඩ් එක පොඩ්ඩක් ඒ කියන්නේ මගේ ප්‍රොෆිට් ටාගට් එක පොඩ්ඩක් උඩට යවුවා. උඩට යවලා ඉවර වෙලා මගේ ස්ටොප් ලොස් එකත් මම පොඩ්ඩක් උඩට ගත්තා. දැන් බලමු ට්‍රේඩ් එක මොකක් වේවිද කියලා. ඔයාලට මං කියලා දෙන දේ තේරෙන්නේ නැත්නම් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මං කියලා දෙන දේ තේරෙනවා නම් ඒත් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක හොඳයිද නරකයිද කියලා. දැන් බලමු. දැන් අපි අර ට්‍රේඩ් එකමනේ අපි රන් කරන්නේ. දැන් ස්ටොප් ලොස් එක ගෙනාවනේ. මෙන්න මේ වගේ තැනකට ආවට පස්සේ හරිද? මේ වගේ තැනකට ආවට පස්සේ ඔයාලට තියෙන ආයෙම ප්‍රොෆිට් එක බුක් කරගන්න. මේ හරියට ආවට පස්සේ දැන් අපරාධෙන් නැත්තම් ප්‍රොෆිට් එක බුක් කරගන්න තියෙන. දැන් බලන්නකෝ ගොඩක් උඩටත් ගිහිල්ලා කැඩල් එක. බලමු අපි ක්ලෝස් වෙයිද කියලා. තව තප්පර 10ක් තියෙනවා. ওই තප්පර 10 ඇතුළත ඕක එකපාර ආයෙ පල්ලෙහාට යන්නත් පුළුවන්. නැත්තම් උඩට යන්නත් පුළුවන්. හරි. දැන් බලන්නකෝ අපේ ට්‍රේඩ් එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මේක අපි සාමාන්‍යයෙන් වල තියනකොට පොඩ්ඩක් මෙන්න මේ මට්ටමින් තියාගන්න. දැන් ඔන්න හරියටම බැලුවොත් ඔයාලට පේනවා ඇති. හරි ඒක ඔන්න ට්‍රේඩ් එක ක්ලෝස් වුණා. හරිද? ට්‍රේඩ් එක ක්ලෝස් වුණා. දැන් අපිට මේක තව පොඩ්ඩක් බලන්න නැහැ කි මෙන්න මේ වගේ ක්ලෝස් වුණාට පස්සේ මෙන්න මේ වගේ තැනකින් දැන් මෙන්න මේ යට තියෙන බොක්ස් එක මම අයින් කරගන්නවා. මේකත් අයින් කරගන්න. ඒක තියාගමු. ආයෙත් මෙන්න මේ වගේ පිස්සුවක් නටුක තැනක් තියෙනව නේද? අන්න ඒ වගේ තැනක් මම ආයෙ ටාගට් කරගන්නවා. ආයෙ ටාගට් කරගෙන මං ආයෙත් මගේ ස්ටොප් ලොස් එක ගේන මෙන්න මේ හරියටම. ස්ටොප් ලොස් එක ගේන ඔය හරියට. ඊට පස්සේ මගේ ප්‍රොෆිට් එක තියාගන්නේ මම මෙන්න මෙතනයි. මොකද මාකට් එක මෙන්න මෙතන රතු පාට ලයින් එක පෙන්වනවා අපිට ෆිබොනාචි වලින්. මම ලයින් එක තියාගන්නේ මෙන්න මෙතනයි. ඒ වුණාට ප්‍රොෆිට් එක මෙන්න මේ වගේ තැනකට ආවි කියලා හිතන. මොකද අපි රන් වෙන ට්‍රේඩ් එකෙන් උපරිම ප්‍රොෆිට් එකක් ගන්න බලන තරමට අපිට හොඳයි. දැන් අපි ට්‍රේඩ් එකේ දැන් ඔය අපි ෆිබොනාචි තමයි යූස් කරේ. මෙන්න මෙතන ඉඳගෙන. දැන් ඔයාලා බලන්නකො කොච්චර ලොකු ප්‍රොෆිට් එකක්ද අපිට අවිල්ල තියෙන්නේ කියලා මෙතන. අපිට ඔන්නෝක හම්බුනේ මෙන්න අපි ට්‍රේඩ් එක ඕපන් කරේ මෙන්න මෙතන. බලන්න අපි දැන් ස්ටොප් ලොස් එක තියලා තියෙන්නේ මෙතන. හරිද? එතකොට මෙන්න මේ ලයින් එකේම තියෙන සල්ලි. ඒ කියන්නේ ප්‍රොෆිට් වෙච්ච ගාන.
අපි අරගෙනනේ තියෙන්නේ. දැන් ස්ටොප් ලොස් එක ඇවිල්ලා මෙතන වැදුනත් අපිට කමන්නේ. මොකද අපි මෙන්න මේ ඔක්කොගෙම තියෙන සල්ලි ප්‍රමාණය අපි අරගෙන තියෙන්නේ. අපි දාන ට්‍රේඩ් එකෙන් උපරිම අපි මේ ප්‍රොෆිට් එකක් ගන්න බලන්න ඕන. දැන් මෙන්න මේ විදිහට අපි සල්ලි ටික අරගෙන තියෙන්නේ. මේක අපි දැන් අයින් කරගමු. මේකත් අයින් කරගමු බලමු අපි ස්ටොප් ලොස් එක වැදුනද කියලා. හරි ඔන්න දැන් අපි මෙච්චරලා ප්‍රොෆිට් එක අරගෙන දැන් තමයි අපේ ස්ටොප් ලොස් එක වැදුනේ. හැබැයි මම කලින්ම දාපු ට්‍රේඩ් එක විදියට මම ගත්තා. කලින්ම දාපු ට්‍රේඩ් එක ඔයාලා හිතන්නකෝ දැන් මේක දැන් මෙතන ප්‍රොෆිට් වෙලා තියෙන්නේ. හරිද? දැන් ඔන්න මම කලින්ම දැම්මේ මෙන්න මෙතනින්ද මෙච්චරක් විතර පල්ලෙහාට මම ලොස් එක තිබ්බා. ලොස් එක තියලා මේක උඩට දැම්මා. නිල් පාට මම මැද තකෝ ඉතින් මට හරියට මතක නැහැ. කොහොමද මම මේ නිල් පාට ලයින් එකට මෙන්න මෙහෙම තියනවා. හරිද? තියලා මම ඔයාලට කිව්වා සාමාන්‍යයෙන් අපි ට්‍රේඩ් එක ප්‍රොෆිට් එක තියන්න ඕනේ 1:2 අනුපාතයෙන්. දැන් මෙතන තිබ්බේ 106යි නා අන ඉස්සෙල්ලා අපි මෙතන 8ක් තිබ්බා. 8යි නම් උඩින් තියන්න ඕන 100.16. 1:2 අනුපාතයේ ඉන්නේ මෙහෙම. එහෙම ගත්තත් ප්‍රොෆිට් එක තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. මං එහෙම ඒ කියන්නේ එහෙම මම ගන්නේ ප්‍රොෆිට් බුක් කරගන්න විතරයි. ඇත්තටම ගියොත් මෙහෙම ට්‍රේඩ් එකක් උඩට ගියොත් අපරාධනේ. ලොස් එක වදිනකොට මම ලොස් එක මේ උඩට අරගෙන යනවා. එතකොට උඩට අරගෙන ගියාට පස්සේ මේක ඇවිල්ලා ස්ටොප් ලොස් එක වැදුනම මට ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් ඔයාලට තේරුණත් දන්නේ නැහැ මම ඔයාලට මේ ට්‍රේඩ් කරන්න කිව්ව විදිය. ඇත්තටම ගියොත් මම ට්‍රේඩ් එකක් දාන්නේ ඒ විදියට. දැන් මෙන්න මෙතනින් මෙහෙම. අපිට පොඩ්ඩ ස්ටොප් ලොස් එක උඩට අරන් ගියාම අපිට ප්‍රශ්නයක් නැහැනේ. හරි මට මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න තියෙන්නේ මේ ටික විතරයි. ෆිබොනාචි යූස් කරලා කොහොමද ට්‍රේඩ් එකක් දාගන්නේ කියලා ඔයාලට තේරුණා නම් නොතේරිච්ච තැන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයිද නරකයිද කියලා ඉවර වෙලා. එහෙම වුණොත් තමයි මට තව වීඩියෝ එකක් කරන්න ආසයි තියෙන්නේ. මොකද ඔයාලා මොකක්ම හරි වැරද්දක් කිව්වම මට ඒ වැරද්ද හදාගෙන ඉස්සරහට වීඩියෝ දාන්න පුළුවන්. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දැක ගමන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ෆෝන් එකේ notification එකක් ගෙන්න ගන්න පුළුවන්. හැමෝටම සුබ දවසක්.